Hi guys, Beauty of Canada YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අලුත් දවසක්. ඉතින් අද මම යන්න හිතුවා වික්ටෝරියා බීච් එක බලන්න. දැන් මම ඉන්නේ ඩවුන් ටවුන් එකේ. ඉතින් මට යන්න තියෙන්නේ ඩවුන් ටවුන් එක පහු කරලා. guys මම දැන් බීච් එක ළඟට ඇවිත් ඉන්නේ. කොළ පාට ගස් අතරින් නිල් පාටට ඈතින් පේන බීච් එක දකිද්දි හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලු. ඉතින් මේ තමයි බීච් එකේ view එක. අද හොඳට ඉර පායලා සීතල පොඩ්ඩක් විතර අඩු වෙලා තියෙන දවසක්. ඒ නිසාම මට නිදහසේ බීච් එකේ ලස්සන විඳ ගන්න පුළුවන්. නගරයෙන් පොඩ්ඩක් ඇතුළට ඇවිල්ලා මෙහෙම වටපිටාවක ටික වෙලාවක් ගත කරන්න ලැබෙන එක හිතට මාරම නිදහස්. මම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සු කැමතිම නිදහසේ ජීවිතය විඳින්න. ඉතින් මේ වගේ තැනකට ආවම අපේ ජීවිතය ඒ විදියට පොඩ්ඩක් හරි විඳ ගන්න පුළුවන්. ඉතින් මම දැන් බීච් එක ළඟටම යන්න හදන්නේ. බීච් එක ළඟට යන්න තියෙන්නේ මේ පුංචි පඩිපෙළ දිගේ. පඩිපෙළ බහගෙන යද්දී මුහුදු රැලි හරි ලස්සන අපිට පේන්න ගන්නවා. ඉතින් ඔන්න ඉන්නවා කයිට් සර්ෆින් කරන කෙනෙක්. ඒ දිහා බලන් ඉන්න ආස හිතෙනවා නේද? මෙන්න තවත් කෙනෙක් පැරසලින් කරනවා. හරිම ලස්සනයි නේද? ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් වලින් වුණත් අපේ ජීවිතේ හරි ලස්සනට සැහැල්ලුවෙන් විඳ ගන්න පුළුවන්. එයා හරි ලස්සනට එන්ජොයි කරනවා. බලන් ඉන්න අයට රසවත් අත්දැකීමක් වුණාට පැරසලින් කරන්න හොඳ ට්‍රේනින් එකක් තියෙන්න ඕන කියලා මට නම් හිතෙන්නේ. ඉතින් මම තව පොඩි වෙලාවක් මේ බීච් එකයිනේ ගත කරන්න ඕන කියලා හිතුවේ. ඇත්තටම මේ view එකට මම ගොඩක් ආසයි. මාරම ලස්සනයි. මේ එක්ස්පීරියන්ස් එක කියන්න වචන නැති තරම්. මාරම නිදහස් තැනක්. මොහොතත් හරිම සංසුන්. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. සුබදහම විඳින්න මම ගොඩක් ආස කෙනෙක්.
ඉතින් ගයිස් මේ තියෙන්නේ මාබල් ස්ටෝන්. මම ආසාවටත් එක්ක මාබල් ස්ටෝන් ටිකක් එකතු කරගත්තා. ඉතින් පැය ගානක් බීච් එක ළඟ ගත කරපු මම දැන් යන්නයි හදන්නේ. ඉතින් ගයිස් මට ඕනේ මගේ ලස්සන එක්ස්පීරියන්ස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. See you.